彼女、 Karebo. Kare. හරේ හරේ මො මෝ වෛද්‍යවරයාට මොකක්ද කියන්නේ? එක දවසක් කිව්ව බියෝ ඉන්න සෙන්සෙයි කියලානේ. බියෝ ඉන්න සෙන්සෙයි නෙමෙයි. වෛද්‍යවරයාට මොකක්ද කියන්නේ? ඉෂා ඊෂා. ඉෂා ඊෂා. වෛද්‍යවරයෙක් වේ කියලා කියද්දි එතකොට ඔහුත් වෛද්‍යවරයෙක් වේ කියලා කියද්දි මොකක්ද දාන්නේ? කරේ මො ඉසා දිස් එතකොට වෛද්‍යවරයෙක්ද කියලා හද්දි දෙස් දිස් කා Deska. කා එකතු වෙනවා. කරේමෝ ඊෂා දෙස්කා. ඔහුත් වෛද්‍යවරයෙක්ද? ඒ අහනවා තනකා සමාගම් සේවකයෙක් වේ කියලා කොහොමද කියන්නේ? තනකා සමාගම් සේවකයෙක් වේ කියලා ඒ කියනවා. කොහොමද කියන්නේ? තනකා සමාගම් සේවකයෙක් වේ. තනකා කයිසානෝ Aisha Ides. කයිෂා Ides. කයිෂා ඉන්නේද සමාගම් සේවකයාට කයිසන් කයිෂා ඉන්න. ඩිස්නේ හයි. එතකොට තනකා කියලා කියන්න පුළුවන්ද නිකන්? තනකට පස්සේ මොකක්ද දාන්නේ? Kanaka-san. ඔබා සාන්. හයි. තනකා සන් වා කයිසයින් කයිෂයින් සංවා දිස් කයිෂා ඉන් කියනවා සමාගම් සේවකයාට නේද? කයිෂයින් දෙස් සමාගම් සේවකයෙක් වේ. තනකා සන්වා කයිෂයින් දෙස්. කයිෂා කියන්නේ මොකේදද? සමාගම සමාගමට කම්පැනි එකට කියනවා කයිෂා කියලා නේද? මෙතන තියෙන ඉෂා කියලා. ඉෂා. කයිෂයින් කියනවා සමාගම් සේවකයාට නේද? සේවකයාට කයිෂා කියනවා සමාගමට, කයිෂයින් කියනවා සමාගම් සේවකයාට. එතකොට එදා මම කතා කරා මොකද්ද බැංකු සේවකයාට මොකද්ද කියන්නේ? බැංකුවට මොකද්ද කියන්නේ බැංක් එකට? ගින්කොයි Pinko. ගින්කෝ. එතකොට බැංකු ගින්කොයි සේවකයාට ගින්කෝ ඉන් නේද? හයි. B කියනවා යමදත් කයිෂයින් කෙනෙක් කියලා. කොහොමද කියන්නේ? යමදත් සමාගම් සේවකයෙක් කියනවා. යමදත් යමදා සන්මෝ කයිසයින් දිස් යමද සන්මෝ කයිෂයින් දෙස්. යමද සන්මෝ කයිෂයින් දෙස්. තනක සන්වා කයිෂයින් දෙස් කියන්නේ මොකන්ද? තනක සමාගම් සේවකයෙක් වේ. යමද සන්මෝ කයිෂයින් දෙස් කියන්නේ යමද සනුත් මේ සමාගම් සේවකයෙක් වේ කියලා කියන්නේ නේද? ලේසි නේද? මෝ දාන්නේ මොකේටද එතකොට? අල්ත යන්න වෙනුවට ද කියලත් කියනවා. යමදද සමාගම් සේවකයෙක් කියලා සිංහල වලදී කියනවා නේද? ද කියන අදහසින් තමයි එතකොට මෝ එක දාන්න. ලියාගත්තද? පොඩ්ඩක් නෝට් එකක් දාන්න. ද යන අදහසින් තමයි මෝ පාටිකල් එක එන්නේ. මේ මේක ලියලා කොටු කරගන්න. අර ඊයේ ලිව්වා වගේ. නවුන් එකට නාම පදයකට තමයි මෝ අකුර දාන්න. මමත් කියලා කියද්දි වතෂි මෝ. මේක ලියාගත්තද කකිමස්තකා? කකිමස්තකා ලියාගත්තද? ලිව්වද? Kakimashita. හයි.